10 ශ්‍රේණියේ 4 වෙනි පාඩම අපේ පුතාට මතකයි ශ්‍රී ලංකාවේ පැරණි සමාජය. නේද? පැරණි සමාජයේ යටතේ අපිට ලකුණු කරන්න එනවා ශ්‍රී ලංකාවේ පැරණි වරාය. ඔබ දන්නවා අභ්‍යන්තර වෙළඳාම සහ බාහිර වෙළඳාම කියන කාරණාව මත වෙළඳාම මත මේ පැරණි වරාය අතිශය වැදගත් වුණා කියන කාරණාව ඔබ දන්නවා. දැන් මම අද ඔබට උගන්වන්න යන කාරණාව ඒට සම්බන්ධ විශේෂිත වැඩ. මොකක්ද? සිතියම් අභ්‍යාසය. අත උස්සන්නේ නැතුව අපේ පැරණි වරාය 15ක් තියෙනවා. මම අපේ පුතාට පේන මේ බෝඩ් එකේ ලියලා තියෙනවා පැරණි වරාය 15. පැරණි වරාය 15 අත උස්සන්නේ නැතුව මම ලංකා සිතියමේ ලකුණු කරන විදිය උගන්වන්නයි හදන්නේ. ඉස්සෙල්ලාම අපි පැරණි වරාය ටික මතක් කරගෙන ඉන්න ඕනේ. සූකරතිත්ත, ජම්බුකෝල පට්ටන, මහාතිත්ත, පල්ලව වංක, ගෝකන්නතිත්ත, මගන, ඌරුවෙල, සල්වතොට, කාලතිත්ත, බීමතිත්ත, ගිම්මතිත්ත, මහවාලුකාගාම, නීලවලාතිත්ත, ගෝඨ පබ්බත, තොටලු තොට. මෙන්න පැරණි වරාය 15. මේ පැරණි වරාය 15 ලංකා සිතියමේ අපේ පුතා අත උස්සන්නේ නැතුවම ලකුණු කරනවා. බලමු අපි කොහොමද ලකුණු කරන්නේ. දැන් මම කියලා දුන්න මතකයිනේ ගංගා ටික. පුතේ මේ ගංගා තියෙන තැන් වලම තමයි වරාය. ගංගාව මුහුදට වැටෙන තැන තමයි වරාය හෙවත් තිත්ත. තිත්තයිනේ. තිත්ත කියලා කිව්වේ තීර්ථය කියන එකනේ. තොටුපොළ. ඔබ දන්නවනේ තීර්ථය, තිත්ත, තොටුපොළ. තොටුපොළ කියලා කිව්වේ වරාය. හොඳයි. මේ තියෙන්නේ වරාය මෙන්න ලකුණු කරන තැන. ඔබ දන්නවා මෙතනින් පටන් ගන්නවා මෙන්න. අපි පුතාට තව මේක ලේසි කරගන්න පුළුවන්. 10 ශ්‍රේණියේ පිටු අංක 52 පිටුවේ. පිටු අංක 52 පිටුවේ තියෙනවා ඔයාට සිතියම ආධාර කරගන්න ඒ සිතියමත් ආධාර කරගෙන මේ පාඩමට සම්බන්ධ වුණාම ඔබට ලේසි. 10 ශ්‍රේණියේ පොත 11 ශ්‍රේණියේ ළමයි හොඳට මතක තියාගන්න සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න ළමයි අනිවාර්යයෙන් 10 සිලබස් එක අතිශය වැදගත් ඔබට ඔබේ සංග්‍රාමය සඳහා. සාමාන්‍ය පෙළ ඉතිහාස විෂයට ඒ සාමාර්ථයක් ඔබ ගන්නවා නම් 10 ශ්‍රේණියේ පාඩම් 10 සම්පූර්ණයෙන් ඔයා පාඩම් කරලා සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ කියන කාරණාව. හොඳයි. මේ තියෙන්නේ සූකරතිත්ත. මෙතන තමයි සූකරතිත්ත. සූකරතිත්ත ඔන්න මම අත උස්සන්නේ නැතුව එකපාරක් ලකුණු කරලා පෙන්නන්නම් අපේ පුතාට. පස්සේ මගෙත් එක්කම ආපහු සාකච්ඡා කරමු. පුතා මේ සටහන ලංකසිතිය ඇඳගෙන ලංකසිතිය ඇඳ ගන්න කලින් මම අපේ පුතාට ගිය සතියේ මේක දරුවෙක් නම් හදාගෙන ඇවිල්ලා තියෙනවා. සිතියම් පොතක් හදාගන්න. මේ දවස්වල ඔබට පුළුවන් ගෙදර ලංකා සිතියම් නැත්තම් එක ලංකා සිතියමක් අරගෙන ඔබ ලංකා සිතියම් අඳින්න. මේ බ්ලොග් එක අඳින්න ඔබ දන්නවා මේ සිතියමක් තිබ්බා. ඒ සිතියම අදාළව සිතියම ඇඳගත්තා. මෙහෙම ඇඳගෙන පොතක් හදාගන්න. මේ අභ්‍යාස ටික කරගෙන ආවිල්ලා තියෙනවා බොහොම හොඳයි මේ දරුවා. ලෝක සිතියම සහ ලංකා සිතියම අද අපි ලෝක සිතියමකුත් කතා කරනවා. ලංකා සිතියම මේ විදිහට පොතක් සාමාන්‍ය සිතියම් කීපයක් දාලා පොතක් හදාගන්න කියන එක මම ඔබට දැනුවත් කළා. මේ පොත හදාගත්තාම හරි ලේසි. මොකද ලකුණු කරන හැමදේම තියෙනවා. දැන් මෙතන බලන්න අපි ප්‍රාගෛතිහාසික ස්ථාන අපි කලින් ලකුණු කරා. ඒ සිතියම තියෙනවා බොහොම අපූර්වට. ඊළඟට පූර්ව ඓතිහාසික ස්ථාන ටික ලකුණු කරා. ඒ ටික තියෙනවා. මේ විදිහට විභාගෙ ලඟ වෙනකොට Tamanට හරි ලේසි මේ ටික ළඟ තියාගත්තාම එකටම තියෙන හින්දා. හොඳයි. දැන් මෙන්න පටන් ගන්න. සූකරතිත්ත. කෙලින්ම පුතේ මෙතනට ගියාම මෙන්න ජම්බුකෝල පට්ටන. ජම්බුකෝල පට්ටන අහලා තියෙනවනේ. හොඳයි. සූකරතිත්ත අත උස්සන්නේ නෑ මම බලන්න. සූකරතිත්ත ජම්බුකෝල පට්ටන මේව කෙලින්ම පල්ලෙහාට එනකොට මහාතිත්ත වරාය හම්බ වෙයි. මහාතිත්තේවත් මාතොට වරාය. කලේ මන්නාරම මහාතිත්ත වරාය. මහාතිත්තෙන් මේ විදිහට ගියාම කෙලින්ම යාම්වය මෙතනින් අපේ උදාහරණ මතකයි යාම්වය එනවයි කියලා පල්ලව වංක. මහාතිත්ත පල්ලව වංක. පල්ලව වංක ඉඳලා කෙලින්ම පල්ලෙහාට එනකොට මෙතන ත්‍රිකුණාමල වරාය ඒ කිව්වේ කවුද? ගෝකන්නතිත්ත වරාය. තරණි ගෝකන්නතිත්ත වරාය කිව්වේ නූතනයේ අද වර්තමානයේ වෙනකොට ත්‍රිකුණාමල වරාය. දැන් එනම් බලන්නකෝ මේ
සූකරතිත්ත ජම්බුකෝලපට්ටන මහාතිත්ත පල්ලවංක ගෝකන්නතිත්ත. හරි. ගෝකන්නතිත්ත වරාය ඉඳලා කෙලින්ම මේ අතර ඉර ගහපුවාම මෙන්න මෙතන හම්බ වෙනවා මගන. එහෙනම් ගෝකන්නතිත්ත මගන මෙන්න මගන. හොඳයි. ඒකේ වඩා පේනවා මෙහෙම මෙතන අර අවසාන කෑල්ල ළඟට තමයි සමාන වෙන්නේ මගන. මෙතනින් තියෙනවා කලාවය, මෙතන තියෙනවා මී ඔය. කලාවයයි මී ඔයයි මැද තමයි මගන ඌරු වෙල. හරියට. ඊළඟට දැදුරු ඔය හම්බ වෙනවා. දැදුරු ඔයෙන් පහළට ආවට පස්සේ ඌරු වෙල එලීම පහළට යනවා සල්ව තොට. දැන් බලන්න ස්ථාන කීයක් තියෙනවද කියලා? 1 2 3 4 5 6 7 8. ස්ථාන 8ක්. මෙතන හිදසක් තියෙන හින්දා මම මේ 8න් නැවැත්තුවා. මෙතනලා ආපහු අපි පටන් ගන්න යන ඉතුරු ටික. දැනට ආපහු බලන්න. සූකරතිත්ත ජම්බුකෝලපට්ටන මහාතිත්ත පල්ලවංක ගෝකන්නතිත්ත මගන උරුවෙල සල්ව තොට. හරි ලේසි. හරිම ලේසි. අත උස්සන්න නැතුව යන්නේ. මේ සූකරතිත්ත ජම්බුකෝලපට්ටන මහාතිත්ත පල්ලවංක ගෝකන්නතිත්ත මගන ඌරුවෙල සල්ව තොට. ඔන්න බ්ලොක් එක. ඔන්න ආච්චි. ඇස් දෙක පියාව. දෙපාරක් තුන් පාරක් හතර වතාවක් පස් වතාවක්. ඔබ මේක ට්‍රේනින් වෙනවා නම් ඔබ මේක පුරුදු කරනවා නම් නිකම්ම පුළුවන්. දැන් ඊට පස්සේ ඔළුවට දෙන්න ඊළඟ කාරණාව යාන් ඔය ළඟ තමයි පල්ලවංක. මතකයි එක ගලෙන් කුරුල්ල දෙන්න. යාන් ඔය ළඟ තමයි පල්ලවංක. ගෝකන්නතිත්ත ළඟ තමයි ගෝකන්නතිත්ත වරාය. ඒක නම් හැමෝම දන්නවා ලේසි. මෙතන කලාවයයි මී ඔයයි මැද තමයි උරු වෙලා තියෙන්නේ. මෙතන පුත්තලම ඒවත් පුත්තලම මගන තියෙනවා. මෙතන දැදුරුවය පහළට වෙන්න දැදුරුවයෙන් පහළට වෙන්න තියෙනවා මොනවද? සල්ව තොට. දැන් ඊතුරු ස්ටෙප්. මෙතන ඉඳලා මෙතනට දිගටම ඇදගෙන ඉන්න ඕනේ නෑ. දුමනාවක් නැති ඉඳලා මං කිව්වේ ස්ථාන 15ම අත උස්සන්න නැතුව උගන්නනවා කියලානේ. ඔව් අත උස්සන්න නැතුවම 15ම උගන්නන්න පුළුවන්. හරි මෙතන මම පටන් ගන්නවා. මෙහෙම පල්ලෙහාට එනකොට මෙතන හම්බ වෙනවා අපි ඔයා දන්නවා කැලණිගම. මේ තියෙන්නේ කොළඹනේ මෙතන. මෙතන ඇවිල්ලා කොළඹ. කොළඹට උඩින්නේ කොළඹ හම්බෙන්න කලින් කැලණිගඟ හම්බ වෙන්නේ. කැලණිගඟ පාමුල තමයි තියෙන්නේ මොකක්ද? කාල නදී හේවත් කළුගඟ. කළුගඟ තියෙන තැන තමයි කාලතිත්ත පැරණි වරාය තියෙන්නේ. හරි ලේසි. කළුගඟ ඔයා කලින් පාඩම් කරා නම් කටපාඩම් කරගත්තා නම් ඔන්න ඔයාට පුළුවන් මොකක් කරන්න? කාලතිත්ත තියෙන තැන හරියටම ලකුණු කරගන්න. මේ කෙලින්ම එහෙනම් සල්වතොට ඉඳලා කෙලින්ම ආවට පස්සේ කාලතිත්ත. කාලතිත්තට පල්ලෙහෙන් එන ගඟ බෙන්තොට ගඟ, කාලතිත්ත, බීමතිත්ත, මෙන්න ගින් ගඟ තියෙනවා ගිම්මතිත්ත. බලන්නකෝ එනම් කාලතිත්ත, බීමතිත්ත, ගිම්මතිත්ත. දැන් ඔක හරි තව සරලටම කියලා දෙන්නද? ඔන්න පුතේ. කාලා බීලා ගිලපන්. කාලා බීලා ගිලපන්. වරාය තුනක්. කාලතිත්ත, බීමතිත්ත, ගිම්මතිත්ත. කාලා බීලා ගිලපන්. කාලා බීලා ගිලලා ඉවර වෙච්චාම මෙන්න තියෙනවා මෙතන කෙලියම මෙන්න මේ චූටි ගැටිත්තක් තියෙනවා අතුල් පැත්තට වෙන්න ඔබට පේනවා. ඒ ගැටිත්තේ මෙන්න මේ පැත්තේ මෙන්න මෙතන තියෙනවා මහා වාලුකා ගාම පැරණි වරාය. මහා වාලුකා ගාම. මහා වාලුකා ගාම පැරණි වරාය. මේ තියෙන්නේ හරියටම දෙවොන්දර තුඩුව ළඟ නිල්වලා ගඟ. නිල්වලා ගඟ ළඟ තමයි නීලවලාතිත්ත. එහෙනම් මෙන්න ගිම්මතිත්ත, මහා වාලුකා ගාම, නීලවලාතිත්ත. දැන් මලල ඔයාට මතකයි. මලල ඔයාට මතකයි. මලල මේ පැත්තෙන් එන්න ඕනේ. මලල ඔය ළඟ තියෙනවා ගෝඨ පබ්බත. කිරිඳි ඔය ළඟ තියෙනවා තොටලු තොට. එහෙනම් දැන් ඔන්න මං නීලවලාතිත්ත, ගෝඨ පබ්බත, තොටලු තොට. දැන් බලන්න ස්ථාන 15
අත උස්සන්නේ නැතුව ලකුණු කරලා තියෙන ලස්සන ආපහු මෙතනදලා ගත්තොත් එහෙම කාලතිත්ත, බීමතිත්ත, ගිම්මතිත්ත, මහා වාලුකාගාම, නීලවලාතිත්ත, තොටලු තොට, බෝඩපබ්බත, තොටලු තොට. ඔන්න ස්ථාන 15 පැරණි වරාය 15 අත උස්සන්නේ නැතුව අපේ පුතාට ලකුණු කරන හැටි කියලා දුන්නා. දැන් එක සැරයක් ආපහු මේක බලන්න මෙතන අපි නතර කරේ සල්වතොට ළඟ ඉඳලා සල්වතොට ඉඳලා පල්ලෙහාට ආවට පස්සේ අපිට හම් වෙනවා කාලතිත්ත, ඊළඟට බීමතිත්ත, ඊළඟට ගිම්මතිත්ත, ඊළඟට මහා වාලුකාගාම, නීලවලාතිත්ත, තොටලු තොට, මේ ගෝඩපබ්බත, තොටලු තොට. ඔන්න එහෙනම් ස්ථාන 15. මම ආපහු නැවත එක වතාවක් ඔයාලට මේක පෙන්නනවා. සූකරතිත්ත, ජම්බුකෝල පට්ටන, මහාතිත්ත, පල්ලවංක, ගෝකර්ණතිත්ත, මගන, ඌරුවෙල, සල්වතොට, කාලතිත්ත, බීමතිත්ත, ගිම්මතිත්ත, මහා වාලුකාගාම, නීලවලාතිත්ත, ගෝඩපබ්බත, තොටලු තොට. හරියටම ඔන්න එහෙනම් පැරණි වරාය 15. අද කාලේ හැටියට මේ වරාය ටික ඔක්කොම තිබ්බනම් කොහොමද හිටියේද නේ? ඈ එහෙනම් ඔක්කොම බද දීලා තියෙයි මේ වෙනකොට නේ? ඈ අද කාලේ වෙනකොට ඔක්කොම බද දීලා තියෙයි. කමක් නැහැ. එහෙනම් මතකයි අත උස්සන්නේ නැතුව පැරණි වරාය 15 මෙන්න ලංකාසිතිය මේ ලකුණු කරා.